ගයිස් ඉතින් අද බබ රස්සවරස ගොත්තුවක් හදන්න තමයි යන්නේ. ඒකට හොඳ ඉන්ග්‍රීඩියන්ස් තමා මේ මෙතන ඔයාලට පේන්නේ. හරිද? ඉතින් අපි බලමු කොහොමද මේ රසවරස ගොත්තුව හදන්නේ කියලා. හරි. අපි මුලින්ම ලොකු භාජනයක් ගන්න ඕනේ. මොකද කොත්තු හදන්න ඉඩ තියෙනවා. හරිද? ඉතින් මල් ළඟ තියෙනවා තඩි භාජනයක්. මේක තමයි ඒක. හරිද? ඉතින් ඒකට මුලින්ම පොල් තෙල් දාගන්න. පොල් සමනී චුට්ටක් දාගන්න මේ ඒකයි තව ඇස්ට්‍ර දාගන්න ඕනේ. පොල් තෙල් නැත්තම් ඔලිව් ඔයිල් චුට්ටක් දාගන්න. ඇස්ට්‍රත් තව චුට්ටක් දාගන්න ඕනේ. මොකද ඔක දිය වෙනකොට මදි වෙනවා. මේ වගේ චුට්ටක් දාගන්න. ඊට පස්සේ හීනියට කපාගත්ත ලූණු තියෙනවා. බී ලූණු. හරිද? හීනියට කපාගත්ත බී ලූණු චුට්ටක් දාලා ඒක හොඳට බැදගන්න. හොඳට තෙලේ බැදගන්න ඕනේ. එතකොට මාර රසයි කොත්තුව. ඉතින් අපි මුලින්ම ලුණු තමයි බැදගන්නේ. හරිද? ඊට පස්සේ අපි ලුණු ටිකක් බැදීගෙන යනකොට ඒකට දාන්න ඕනේ කැරට්. කැරටුත් හීනියට කපා ගන්න හොඳ. අර දිග අතර කැපුවාමත් ලස්සනයි. මම මේ සැරේට කැපුවේ ටිකක් කොටුවට වගේ. කොටුවට කිව්වේ සාමාන්‍යයෙන්. දිග වැඩි නැතුව. ඉතින් ඔය වගේ දෙක මික්ස් කරලා හොඳට බැදගන්න. මොකද කැරට් එක හොඳට බැදෙන්න ඕනේ. ඔය වගේ චුට්ටක් බැදෙන්න තියලා ඒකටම ලීක්ස් දාගන්න. ලීක්ස් මං හීනියට කපාගෙන තියෙන්නේ. ලොකුවට කපාගෙන නැහැ. මොකද මේ කොත්තුවට එහෙම දැම්මහම හොඳයි. මොකද අර ගොඩක් හැපෙනකොට අවුල්නේ. අර මහතට අනේ හින්දා හීනියට කපලා තියෙන්නේ. ඒකටම තක්කාලි දාගන්න. තක්කාලි නම් හොඳට මික්ස් වෙනවා. ඒ හින්දා මේ ඒකත් හීනියට කපලා දාගන්න. දාලා හොඳට මික්ස් කරලා මික්ස් කරලා ලුණු දාගන්න. රස අනුව ලුණු දාගන්න. ඉතින් මම නම් දාන්නේ ඔය වගේ ලුණු ටිකක් තව. හරිද? ටිකක් කිව්වේ. ඔන්න වගේ ගාන තමයි මගේ ගාන. හරිද? මොකද කොත්තු පැකට් එක මං ගන්නේ පැකට් එකේ තියෙන කොත්තු ඒ කෑලි පැකට් එකනේ. ඒකේ ඒවලත් ලුණු තියෙනවා. චුට්ටක් එහෙනම් ලුණු චුට්ටක් දාගන්න. ඊට පස්සේ රම්පේ කරපිංචයි ඉඟුරු සුදු ලුණු මික්ස් එක. හරිද? ඔය ඉඟුරු සුදු ලුණු එකට මම අමු මිරිස් කෑල්ලකුත් දාලා තියෙන්නේ. ඉතින් ඒක වෙන බ්ලෙන්ඩ් කරලා ගන්න. එතකොට මේ හැපෙන්නේ නැහනේ. මේ අමු මිරිස් එහෙම හොඳට කන්බල සැරලා තියෙනවා. අනේ ඉතින් ඒකත් දාලා හොඳට මික්ස් කරන්න. හොඳට බැද ගන්න. ගොඩාක් වතේ සාමාන්‍ය ගින්දර අඩුවෙන් බැද ගන්න. ඊට පස්සේ දාන්න ඕනේ චීස්. හරිද? චීස් කෑලි දෙකක් දාගන්න ඕනේ. මොකද චීස් දැම්මම රහයි. මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් දාන්නේ නැහැ. මොකද මට මේ ෆ්‍රෙෂ් මිල්ක් තිබ්බේ නැහැ. ෆ්‍රෙෂ් මිල්ක් දැම්ම තවත් රසයි. එහෙම නැතුව හදන එක තමයි මේ. හරිද? එහෙම නැතුව හදන්නේ රසයි. ඉතින් ඊට පස්සේ ඒ ටික බැදීගෙන යනකොට බිත්තර දෙකක් දාගන්න. බිත්තරයක් දාලා ඒක සාමාන්‍යයෙන් පොඩ්ඩක් කවලම් කරලා ගින්දර අඩුවට අපි හදන්නේ. පොඩ්ඩක් කවලම් වෙද්දී අර ඒකේ මික්ස් මේ ඒක අර බිත්තරේ මේ ඔහොම තියෙද්දි හාෆ් තියෙද්දි මේ කොත්තු ටික දාගන්න. මොකදකොට මේ හොඳට අර කොත්තුවට මේ බිත්තරේ මික්ස් වෙනවා. ඒ හින්දා ඔයම දාගන්න. එතකොට අර හැම තැනම බිත්තරේ ඒතර තියෙනවානේ. අර එතකොට රහයි. මාර රහයි. මේ මං ඔහොම රයිස් හදද්දිත් කරනවා. එතකොට මේ බත් එකත් රසයි. අනේ ඒ වගේම තමයි ඉතින් කොත්තුවටත් කරන්නේ. හරිද? ඊට පස්සේ ඉතින් මං සැර කනවනේ. ඉතින් කැලි මිරිස් ටිකක් දාගන්න. රස අනුව. ඊට පස්සේ ඔය දාන්නේ ෆිෂ් සෝස් එක. ඊට පස්සේ ඔයිස්ටර් සෝස් එක තියෙනවා. ඒකෙන් ටිකක් දාගන්න. ඒක සාමාන්‍යයෙන් චුට්ටක් දාගන්න. ඊට පස්සේ දාන්නේ සොය සෝස් එක. සොය සෝස් එක ඉතින් අනිවාර්යයි ඕනම කෑමකට. මේ මම ওই සෝස් වර්ග තුනම දාන. එතකොට මාර රහයි. මේ මගේ චිකන් රෙසිපි ඔයගොල්ලන්ට පෙන්නනවා නම් ඒක ඊට වඩා රහයි. ඒක ඕනේ මික්ස් එකකට ගන්න පුළුවන්. ඒ මික්ස් එක ඕනම කෑමකට මම ඒක ඔයාලට පස්සේ අරන් එන්නම්. හොඳ. අයියෝ. ඉතින් මේකේ ඊට පස්සේ ටික දාලා හොඳට කලවම් කරන්න. හොඳට කලවම් වෙන්න ඕනේ. එතකොට තමයි කොත්තුව රස.
ඔය තියෙන්නේ මම කලින් හදාගත්ත චිකන් කරි එක. හරිද? චිකන් කරි එක රෙසිපිය මං ගේන්නම්. චිකන් කරි එක බැදලා උයලා තියෙන එක මාර රහයි. ඒක මේ අර ඒක කද්දී මාර රහයි. හරිද? ඒ වගේ රසක් තියෙන්නේ. ඉතින් සැරට මම චීස් කොත්තු හදන්නේ. ඒකින්ද චිකන් එක හොඳට සැරට හදලා අරගෙන තමයි ඔය දාන්නේ. හරිද? දාලා හොඳට මික්ස් කරන්නයි තියෙන්නේ. ඔය තියෙන්නේ මං හදපු රස්සම රස කොත්තුව. බලන්නකෝ ඒක ලස්සන. පාර කන්න හිතනවා නේද? ඉතින් කන්න කලින් ලස්සන පිගානකට බෙදලා කන්න. හරිද? ඉතින් තියෙන්නේ මගේ රස්සම රස කොත්තුව. මම කොත්තු හදලා ඉවර වෙලා ඊට පස්සේ හවියයි මායි කොත්තුයි KFC ඕඩර් කරා. KFC එක දින ගත්තා. එහෙනම් අපි next video එකෙන් හම්බෙමු. bye bye.